සුබ දවසක් ඔයාලා හැමෝටම. රස දෙකකින් ලේස් දෙකකට හදාගන්න පුළුවන් රසවත් අතුරුපසක් හදාගන්න රෙසිපි එකක් තමයි ඔන්න මම අද ඔයාලට අරගෙන ආවේ. ගෙදර කෑමට වගේම අමුත්තන්ට සංග්‍රහ කරන්නෙත් නැත්නම් පුංචි බිස්නස් එකකට උනත් ගැලපෙන විදිහේ අතුරුපසක්. ඉතින් තවත් වෙලා ගන්න නැහැ. එහෙනම් බලමු අපි මේ රසවත් අතුරුපස එක හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම ඕන වෙනවා බිත්තර. මම බිත්තර 3ක් අරගත්තා. ඉතින් ගොඩාක් චූටි බිත්තර හින්දා තමයි 3ක් අරගත්තේ. ලොකු ඒවා ගන්නවා නම් 2ක් අරගත්තත් ප්‍රමාණවත්. බිත්තර ටික අපි වෙන වෙනම කඩලා අරගෙන පිළි කොටස් ඉවත් කරලා භාජනයකට දාගන්න ඕන. ඉතින් එකක් මම ඔයාලට කඩලා පෙන්නන්නම්. මෙන්න මේ වගේ කහමදිය ළඟම තියෙන සෙවල වගේ කොටස තමයි අපි අයින් කරගන්න ඕන. බිත්තර තුනේම ওই විදිහට මම පිළි කොටස් ඉවත් කරගෙන භාජනයකට දාගත්තා. දැන් ඊළඟට වැනිලා තේ හැඳි එකක් ලුණු චුට්ටක් දාලා අපි බිත්තර එක හොඳින් ගසා ගන්න ඕන. ඔයාලට මේ විදිහට විස්ක් එක පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් බ්ලෙන්ඩ් කරලා අරගන්න. ඒත් නැත්නම් බීටර් කරගන්නත් පුළුවන්. බිත්තර ටික ඔය වගේ හොඳට පෙනෙනකල් විස් කරගත්තට පස්සේ සීනි මේස හැඳි 4ක් ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර 200ක් එකතු කරලා ආයෙම හොඳින් කලවම් කරගන්න ඕන. මේ රෙසිපි එක සෙට් කරගන්න ඔයාලට කැමති භාජනයක් අරගන්න පුළුවන්. ඉතින් මම අද අරගත්තේ මෙන්න මේ යෝගට් කප්. අපි හදාගත්ත මිශ්‍රණයෙන් ටික ටික අරගෙන යෝගට් කප් වලට අපි දාගන්න ඕන. ඉතින් මෙතනදී ඔයා උඩටම පුරව ගන්න එපා. මොකද අපි තව ලේයර් එකක් දාගන්න තියෙන හින්දා ටිකක් ඉඩ තියෙන විදියට තමයි දාගන්න ඕන. ওই විදියට ඔක්කොම කප් 6ටම මම සමානව පුරව ගත්තා. දැන් අපි මේ ටික ස්ටීම් කරගන්න ඕන. ඉතින් මම ස්ටීමර් එකේ තමයි ස්ටීම් කරන්නේ. ඔයාලට රයිස් කුකර් එකේ වුණත් මේක කරගන්න පුළුවන්. ඒක ස්ටීම් වෙන අතරේ අපි ඊළඟ ලේයර් එකට ඕන කරන මිශ්‍රණයත් හදාගන්න විදිය බලමු. භාජනයක් අරගන්න සීනි මේස හැඳි 3ක් දාගන්න. ඊළඟට නෙස්කැෆේ ෂැෂේ පොඩි පැකට් දෙකක් මේකට අපි එකතු කරගන්න ඕන. ලුණු චුට්ටකුත් මම මේකට එකතු කරගත්තා. ලුණු නම් අත්‍යවශ්‍යම නෑ ඔන්න. දැන් අපි මේ භාජනයට උණු වතුර මිලිලීටර 250ක් දාලා ජෙලටින් මේස හැඳි එකකුත් දාලා හොඳින් දිය කරගන්න ඕන. ඉතින් ඔයා පුඩින් එක ස්ටීම් කරද්දි විනාඩි 15ක් විතර ස්ටීම් කරගත්තම ප්‍රමාණවත්. මම පොඩ්ඩක් ස්ටීම් කරගත්ත වෙලාව වැඩි වගේ. ඉතින් ඔයාලා අනිවාර්යෙන් විනාඩි 15ක් වගේ ස්ටීම් වෙද්දි අරගන්න. දැන් ඔයාට ක්‍රම දෙකකට මේක හදාගන්න පුළුවන්. මේ විදියට රස්නේ තියෙද්දිම කෝපි මිශ්‍රණය කප්ස් වලට දාගන්න පුළුවන්. එහෙම නැත්නම් ශීතකරණයට දාලා කූල් කරලා අරගෙන කෝපි එක උඩින් නිවුනට පස්සේ දාගන්න පුළුවන්. ලේස් දෙක වෙන වෙනම තියෙන්න ඕන නම් ඔයා දෙවෙනි ක්‍රමයට හදාගන්න. මේ විදියට ෂේඩ් වෙලා යන විදියට හදාගන්න පුළුවන් රස්නේ තියෙද්දි දෑවම. මේ තියෙන්නේ මම ශීතකරණයට දාලා සෙට් කරගත්ත අතුරුපසේක. මේක වෙනස්ම විදිහක වෙනස්ම ෆ්ලේවර් එකක අතුරුපසක්. ඉතින් හරිම රසයි. හැමදාම සීනි කැරමල් කරලා අරගෙන හදනවට වැඩිය ඔයා මේ විදිහට හදලා බලන්න පුදුම රසක් තමයි තියෙන්නේ. ඉතින් ඔන්න අලුත් දේවල් වෙනස් දේවල් හදා බලන්න කැමති ඔයාලට තමයි මෙන්න මේ රසම රස පුඩින් රෙසිපි එක අද මම අරගෙන ආවේ. හදලම බලන්න කොහොමද රස කියලා. රෙසිපි එක ඔයාලට ප්‍රයෝජනවත් කියලා හිතෙනවා නම් අමතක නොකරම ලයික් එකක් කමෙන්ට් එකක් දීලා තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඒ වගේම තාමත් channel එක subscribe කරලා නැත්නම් දැන්ම channel එක subscribe කරලා දිගටම channel එකත් එක්කම රැඳෙන්න ඉන්න කියලාත් මතක් කරන ගමන් ගිහින් එන්නම් තවත් දවසක අලුත්ම රෙසිපි එකක් අරගෙන එතකන් වීඩියෝ එක බලුවට ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි.